හරි. බලන්න අර අපිට තියෙන පිටු අංකේ 6 right ඝර්ෂණයේ චලිතය ඔය තියෙන්නේ සම්ප්‍රයුක්ත බලය බල සමතුලිතතාවයේ සෙට් එකේම ප්‍රශ්න. හරි. අංක 1 කාර්ය ප්‍රමාණයේ ඒකකයේ කුමක්ද? කාර්ය ප්‍රමාණය. පුතේ කාර්ය ප්‍රමාණය කියලා කිව්වහම කාර්ය සූත්‍රය කියනකො ප්‍රමාණය කියන කලින්. කාර්ය සමානයි යොදන බලය වැඩි කරනවා ගමන් කළ දුරෙන් වගේ නේ. හරි. right එතකොට බලන්න කාර්ය සමානයි බලය වැඩි කරනවා ගමන් කළ දුරෙන් කියමුකෝ. මං කෙටියෙන් මේව ලියන්නේ. හරි. එතකොට පුතේ බලය කියන එක මෙහෙමයි. කිලෝග්‍රෑම් දීලා තිබ්බනම් අපි බලයක් කරන්නේ කොහොමද? බරක් කරන්නේ 10. එහෙනම් කිලෝග්‍රෑම් එක ගුරුත්වජ ත්වරණයෙන් තමයි වැඩි කරන්නේ. ඒ කියන්නේ ත්වරණය කියන්නේ ms ඍණ 2යි. වැඩි කරනවා වැඩි කරනවා දුරෙන්. මීටර් දුර. බලන්න එතකොට kg හරි. ඔය වගේ උත්තරයක් තියෙනවද? ඕකේ බලන්න ඇති මේ m1යි m වර්ගේ s එකේ s ඍණ 2. ඔහොම එකක් තියන්නේ. දෙකද? m1 m ආන් ඒකයි. එහෙනම් උත්තරේ 4. උත්තරේ 4. දැන් ඔහොම හිතලා ගන්නවා. හැම එකම ඔහොම එන්නේ නැහැ. කෙලිම අහන්නේවත් තියෙනවා. හරි. right දෙවෙනි එක. දෙවෙනි එකේ අහනවා ගම්මිතාවය එක. ඒක ලේසි. kg ms ඍණ 1. ඍණ 1යි. උත්තර 1. පෘථිවිය මතු පිටදී ගුරුත්ව ත්වරණය 10 ms ඍණ 2 වේ. සඳ මතු පිට ගුරුත්ව ත්වරණය පෘථිවියේ දීමෙන් 6න් එකකි. ඔන්න මිනිස්සයාගේ බර පෘථිවියේදී 600යි වෙනවා. හඳේදී 100යි. ඒ 6න් එකයි නේ. මේ 600යි නම් ඒ 6න් එකයි නේ 100යි. 100යි. එහෙනම් උත්තරේ 2. මූලික එක ඇසුරෙන් බලයේ සයි ඒකක. බලය මයින ඒකකයේ මොකද්ද? නිව්ටන් නේද පුතේ? ඒක කොහොමද ගන්නෙ? අදාළ ස්කන්ධ වැඩි කරනවා නැත්නම් මේක නේද? W සමානයි mg. ස්කන්ධ මයින මොකද? කිලෝග්‍රෑම්. g කියන ගුරුත්ව ත්වරණයෙන් ms ඍණ 2. එහෙනම් kg ms ඍණ 2 කියලා ඇති. බලන්න උත්තරේ 1. උත්තරේ 1. ආයේ සඳ මතු පිට කතාවක් අහනවා. සඳ මතු පිටදී ගුරුත්ව ත්වරණයේ පොළව මතු පිටදී අගෙන් 6න් එකකි. පොළව මතු පිටදී ගුරුත්ව ත්වරණය 10 ms ඍණ 2 නම් ස්කන්ධය කිලෝග්‍රෑම් 60ක් වන ගගනගාමියෙකුගේ බර සඳ මතු පිටදී කොපමණ විය හැකිද? හරි. පුතේ ස්කන්ධේ 60යිලු. එතකොට 60න් කීයද? 6න් එක. නේද? එහෙමනේ. 6න් එකයිලු තියෙන ස්කන්ධය. එතකොට 60ට කීයද බලන්න? 10යි. 10 වරක් එක 10යි. එහෙනම් උත්තර කීයද? නිව්ටන් 10යි උත්තරේ 2. තේරුණා? ඔව් දෙයක් නැහැ. ඉතින් 6න් එක කීයද කියලා බැලුවා. 600යි නම් 100යි. 60යි නම් 10යි. 6යි නම් 0.1යි. ඝර්ෂණය පිළිබඳ පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි ඔන්න ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. ස්පර්ශ වන පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙනකොට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වේ. නෑ පුතේ වර්ගඵලයේ බලපාන්නේ නෑ ඝර්ෂණයට. පැදගෙන යන බයිසිකලයක පසුපස රෝදය මත ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ බයිසිකලයේ චලනය වන දිශාවටය. බයිසිකලයේ චලනය වෙන දිශාවටම බයිසිකලයේ පසුපස රෝදයේ ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ කොහොමද? පැදගෙන යන බයිසිකලයේ පසුපස රෝදේ පසුපස හරි ඉස්සරහ. රයිට්. මෙහෙම. කොළො. රෝදේ කරකෙන්නේ මේ අතරනේ. කොහොමනේ? අපි රෝදේ අරයි යනවා මෙහෙම. නේද? පංචුට්ටක් රෝදයක් කියලා හිතමු මේ.
අපි තෝ මෙහෙම මේක කොහොම යන්නේ ඉස්සරහ යනවා මේ අතර කරකිනවා හට්ටෝ එතකොට බං අර පැත්තට යනවා නම් ඝර්ෂණය ඇති වෙන්නේ කොහාටද ඔය පැත්තට නේ පල්ලහැට පිටිපස්සෙන් නම් අරක වදින්නේ චලනය වෙන්නේ ඔහම නම් ඝර්ෂණය හටගන්නේ ඒක ප්‍රතිවිරුද්ධ පැත්තට ඒ කියන්නේ ඉස්සරහට. ඒතර මෙයාලා අහන්නේ බලන්න ප්‍රශ්න ඕක පේනවනේ. පැදගෙන යන බයිසිකලයක පසුපස රෝදය මත ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ බයිසිකලේ චලනය වන දිශාවට. ඒ කියන්නේ බයිසිකලේ යන පැත්තට. ඇත්තනේ? ඝර්ෂණය. ඒ කියන්නේ පුතේ කැරකෙන බල ඒ පැත්තට බලය යොදන පැත්තට නෙමෙයි අනිත් පැත්තට ඝර්ෂණය දෙන්නේ ඈ. ප්‍රතිවිරුද්ධ එකනේ කියන්නේ. හරි එහෙනම් ඒක හරි පුතා. පළවෙනි ඒ වැරදි. ඝර්ෂණ බලය ස්පර්ශ වන පෘෂ්ඨය වල ස්වභාවය මත රඳා පවතී. ඇත්තනේ. පෘෂ්ඨයේ ස්වභාවය මත රඳා පවතී. නම් BC උත්තරේ 3. අංක 6. අංක 6. ස්පර්ශෝ පවතින රළ පෘෂ්ඨ සහිත වස්තු දෙකක් අතර සීමාකාරී ඝර්ෂණ බලය ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලයේ මත රඳා පවතී. බොරු අභිලම්ප ප්‍රතික්‍රියාව ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය මත රඳා පවතී. ඇත්ත ඊළඟ ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය හා ආයත වර්ගඵලයක්. ඒක හින්දා ගැලපෙන්නේ අතරේ වර්ගඵල කතාවක් තියන්නේ. ඒ හින්දා උත්තරේ උතේ ගන්ට වෙන්නේ දෙක. නාවිනි ප්‍රශ්නය. පිටු අංක 7 වස්තුවක් මත 4 නිව්ටන් බලයක් හා 3 නිව්ටන් බලයක් එකම අවස්ථාවේදී යොදනු ලැබේ. එහිදී ලබාගත හැකි සංප්‍රයුක්ත බලයේ විශාලත්වය පිළිබඳ දී ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. රයිට්. ඔකේ දීලා තියෙන පහත ප්‍රකාශ සලකා බලන්න ලොපුතේ. බලන්න සලකා බලපුවාම පළවෙනි එකේ ලබාගත හැකි සංප්‍රයුක්තයේ උපරිම විශාලත්වය 7 නිව්ටන්. ඇත්තද 7 නිව්ටන් ලු එන්නේ සංප්‍රයුක්තේ වස්තුවක මත 4 නිව්ටන් බලයක් හා 3 නිව්ටන් බලයක් එකම අවස්ථාවේදී යොදනවා. හරි. ඒ කියන්නේ මේසෙකට දෙන්නේ තලු දානවා කියන 3 නිව්ටන් එක්කෙනෙක් 4යි. සංප්‍රයුක්ත කීයද? 7යි තමයි හරි. ඒක හරි. ලබාගත හැකි සංප්‍රයුක්තයේ ආම විශාලත්වය නිව්ටන් 1යි. නෑ? අඩුම ගාන නිව්ටන් 1යි. ලබාගත හැකි සංප්‍රයුක්තයේ විශාලත්වය හැම විටම 5 නිව්ටන් වේ. ඉහත ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ. ඒ පමණයි. මොකද රෝෂි? කිලෝ 60යි. ළමයි. ඔව් ඔතන මේ පොඩි ප්‍රශ්නයක් වුණා නේද? මම මෙතන ගත්තේ බං අර ඔය කතා කරන්නේ කීයද දන්නවද? 4 වෙනි ප්‍රශ්නේ. අර සඳ මත පෙදෙදී කේස් එක 6න් එක ගත්තේ මේ. මේක. එතකොට මෙතන 60යිනේ ගත්තේ. 60 නෙමෙයි නේද? කිලෝග්‍රෑම් නේ බං. මේක නිව්ටන් කරනවා නම් 10න් වැඩි වෙලානේ මෙතන 600ක් එන්න ඕනේ. මෙතන 100යි නේ. එතන නිව්ටන් කීයද? නිව්ටන් 100යි නේ. හරි. අපේ මෙතන එක්කෙනෙක් කිව්වේ හොඳයි. හරි. එදා අර පූස නැට්ටවනු එක නෙමෙයි. ඔව්. මේ ඔන්ලයින් එකේ මතකනේ. ඒක. දැන් හරි ඒක කතා කරමු. රයිට්. ඒ සීහා මෙහෙම. දැන් මෙතන කිලෝ 60නේ අරන් තිබ්බේ අපි. මේක කිලෝ නෙමෙයි නිව්ටන් වෙලා තියෙන්න බෑ. එතකොට නිව්ටන් කියන්නේ 600යිනේ. තේරුණා නේද? ඒ කිලෝ 60 10 වැඩි වුණා පුතේ නිව්ටන් කරන්න. 600යි. තේරුණා? එතන බා මේ කැපිච්චාම මෙතන 100ක් එනවා. හරි. ඒ වෙලෙම ඉතින් ප්‍රශ්නයක් තියෙන අහන්න ඕනේ. පස්සේ
හරි අරකට කීයද උත්තරේ? ඒ නේද? හරි ඒ කියන්නේ 9ට 10 බලන්න. මූලික ඒකක ඇසුරෙන් බලෙහි ඒකකය kg ms ශ්‍රේණ දෙක උත්තර ඒක තිබ්බ නේද කල්ලු? බල තුනක් යටතේ වස්තුවේ සමතුලිත පැවතීමට නම් බල දෙකක සංප්‍රයුක්ත බලය ඉතිරි බලයේ දිශාවට විය යුතුය. බල තුනක් යටතේ වස්තුව සමතුලිත වෙන්න බලන්න පුතේ. බල දෙකක සංප්‍රයුක්ත බලය ඉතිරි බලයේ දිශාවටම විය යුතුය. එහෙමද? බොරු. බල තුනේම සංප්‍රයුක්ත බලයේ ඉතිරි බල දෙකේ දිශා ඒ කියන්නේ බල කොහොම දෙකයි අර පැත්තම දිහා ඒ තුනේම සංප්‍රයුක්ත ඉතිරි බල දෙකේ දිශාවට. හරිද? බල දෙකක සංප්‍රයුක්ත බලය ඉතිරි බලයේ දිශාවට විය යුතුය. බල දෙකද තුනකද අහන්නේ? බල දෙකක සංප්‍රයුක්ත බලය ඉතිරි බලයේ දිශාවටම විය යුතුයි. බල තුනක් යටතේ වස්තුව සමතුලිත වෙන්න. බල දෙකක සංප්‍රයුක්ත දෙකයි නම් බලය ඉතිරි බලයේ දිශාවට. මෙහෙම බල තුනක් තියෙනවා නම් බලන්නකො සිංහල ප්‍රශ්න කියන්නේ සිංහල කේස් ඇති විද්‍යාව ප්‍රශ්න නෙවෙයි. බල දෙකක සංප්‍රයුක්ත බලය කියන්නේ මේ දෙන්නගේ සංප්‍රයුක්ත බලය මෙහෙටත් බලයක් තියෙනවා කියන්නේ බලය ඉතිරි බලයේ දිශාවට. ඉතිරි බලයේ දිශාවට වෙන්න ඕන. හරි නේද? මෙතන 5යි නම් මෙතන 5යි නම් මේක 10ක් වෙන්න බෑ. දැක්කද සිංහලෙන්ම ඔක හිමීට බලන්න ඕන. තේරෙන්නේ නැහැ සමහර. ඒක ඇත්ත පුතා කතාව. හරි. බල තුනේ සංප්‍රයුක්ත බලය ශූන්‍ය විය යුතුයි. ඇත්තද? බල තුනේ සංප්‍රයුක්ත අනිවාර්ය ශූන්‍යයි. නෑ මේ බල තුනේ. ශූන්‍යයි. ශූන්‍යයි. හරි. ඇයි මෙතන 10 මෙතන 9 හරි. එතන බලන්න බල තුනම ඒක තලයක තිබී ඉතියි. එහෙමද? එකම තලයක නෙවෙයි. බල තුනේ ක්‍රියා රේඛා එකම ලක්ෂයකදී හමු වෙයි. ඒකත් හරි. මොකක්ද උත්තරේ? එක නේද පුතේ? ඇයි? බල තුනේ සංප්‍රයුක්තය ශූන්‍ය වෙනවා කියන එක ඇත්ත. පළවෙනියට කියප එකත් ඇත්තද? බල තුනම එකම තලයක තියෙන්න ඕන. නැද්ද? ඔව් එකම තලයේ වෙන්න. බල තුනේ ක්‍රියා රේඛා එකම ලක්ෂයකදී හමු වෙයි. නෑ. හැම එකේම එහෙම නෑ. නේද? ඇයි? මෙහෙම තිබ්බොත් කවදාවත් හම්බෙන්නේ නැහැ නේ බං. ඕක කොහොම යනවා? මේ බලේ මෙහෙම යනවා. මේක මෙහෙම යනවා. හරි. එහෙනම් මොකක්ද ඇත්තටම කතාව? මේ අතේ තියන්න හොයනවා. පොට්ටේ. මෙහෙම තිබ්බොත් බැරි වෙලාවක්. ඔහොම තිබ්බොත් නම් අර ක්‍රියා රේඛා එකම ලක්ෂයකදී හම්බ වෙනවා මේ බලෙත් එක්ක. ඒක ඇත්ත කතාව. හරි. ඒක ඇත්ත. පැහැදිලි. උත්තර කීයද? ඔක්කොම හරිනේ බා. එහෙනම් වැරදි එක මේක අහන්නේ මොකක් හරි ප්‍රශ්නේ හරියට අහලා නැහැ මට පේන්නේ. හරි උත්තරේ 4 තමයි වැරදි එක. අනිත් ටික හරි ඈ. හරි 11 බලන්න. බලපූර්ණ ඒකකයේ කුමක්ද? නිව්ටන් මීටර්. හරි නිව්ටන් මීටර්. බලයුක්මයක් ක්‍රියා කරන්නේ පහසනම් කුමන අවස්ථාවේදීද?
තල්ලු කිරීමෙන් දොරක් කැරීමේදී ස්කෘපණියනක් මගින් ඇණයක් ගැලවීමේදී කඹ ඇදීමේ තරඟයේදී කණ්ඩායම් දෙකක් විසින් කඹේ ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදීමේදී පුජ්‍යලයන් දෙදෙනෙකු විසින් බිම තබා ඇති පෙට්ටියක් එකම දිශාවට තල්ලු කිරීමේදී මොකක්ද දෙන්නේ පුතේ? යුග්මයක් වැඩ කරන්නේ. ස්කෘපණියන කතාව. right. දෙක උත්තරේ. වස්තුවක් නිව්ටන් 10 15 හා P යන ඒකතල බල තුනක් යටතේ සමතුලිතව තිබේ. 10යි නිව්ටන් 15යි නිව්ටන් යන බල දෙකේ සංප්‍රයුක්තය 12යි නිව්ටන් වේ. P බලය සම්බන්ධයෙන් පහත දී ඇති XYZ ප්‍රකාශ සලකන්න. XC විශාලත්වය නිව්ටන් 12ක් වේ. ඇත්තද? කොන් ආයත අහන්නේ වස්තුවක් නිව්ටන් 10 15 හා P යන ඒකතල බල තුනක් යටතේ සමතුලිතව තිබේ. 10යි නිව්ටන් 15යි නිව්ටන් යන බල දෙකේ සංප්‍රයුක්තය 12යි වේ. හරි. ඊට පස්සේ P බලය සම්බන්ධයෙන් පහත දී ඇති XYZ ප්‍රකාශ සලකන්න. X බලන්නකො. X හි විශාලත්වය නිව්ටන් 12ක්. හරි. y කියනවා 10යි නිව්ටන් හා 15යි නිව්ටන් යන බල දෙකේ සංප්‍රයුක්ත බලයේ දිශාව P ක්‍රියා කරයි. Z එකේ කියනවා P හි ක්‍රියා රේඛාව 10යි නිව්ටන් 15යි නිව්ටන් යන බල දෙකේ ක්‍රියා රේඛාවේ ඡේදනීය ලක්ෂණය හරහා ගමන් කරයි. හරි. දැන් මොකද්ද මේකේ අහන්නේ? සත්‍ය මොකද්ද කියලා අහන්නේ. මොකද කියන්න පුළුවන්? පුතා මේ බෝඩ් එක පේනවද? right. මේකේ හරි මේකේ බලන්න ආයිත් මුලින් ඉඳන් මම බලගන්නකො චුට්ටක් ඒක පැහැදිලි කරගන්න. වස්තුවක් නිව්ටන් 10යි 15 හා P යන වස්තුව නිව්ටන් 10යි 15යි හා P යන ඒකතල බල තුනක්. P කියලත් ඒකතල එකම තලයට එකම දිශාවට කියලා නෑ නේද? තුනක් යටතේ සමතුලිතව තියෙන. right. මෙයා P ඈ. 10 හා 10යි නිව්ටන් හා 15යි නිව්ටන් යන බල දෙකේ සංප්‍රයුක්තය 12යි නිව්ටන් වේ. ඈ? හා 12යි නිව්ටන් වේ. හා කියමු. P බලය සම්බන්ධයෙන් පහත් දී ඇති XYZ ප්‍රකාශ සලකන්න. right. ඒ කියන්නේ අනිවාර්යයෙන් මෙයා මේ දෙකේ දැන් සංප්‍රයුක්ත මේක ඔක්කොම සංප්‍රයුක්ත ගත්තාම 12යි. කොහොමද ගන්නේ සංප්‍රයුක්ත 12යි කියලා? මෙතන කීයද 25 නේ තියෙන මෙතන 25යි 12 කීයද ගන්න බලන්න. 27යි 37යි. දැන් මෙතන 37ක් આવුත් වෙනවද බලන්න 12. එනවනේ. මේ දෙකේ 25යි 37යි 25 කරනවා 12. හරි. right. දැන් බලමු මොකද කියන්නේ. දැන් කියනවා ඕකේ. හොඳට අහන්න. 10යි නිව්ටන් හා 15යි නිව්ටන් බල දෙකේ සංප්‍රයුක්ත බලය P දිශාවට ක්‍රියා කරයි. ඔව්. හරි. P හි ක්‍රියා රේඛාව 10යි නිව්ටන් හා 15යි නිව්ටන් යන බල දෙකේ ක්‍රියා රේඛාවේ ඡේදන ලක්ෂණය හරහා ගමන් කරයි. X එක හරියද පුතේ? හරිද නේද? X හි විශාලත්වය 12යි නිව්ටන්. මොකේද මන්ද? ඒක ප්‍රශ්නේ පොඩි අවුලක් තියෙනවා මේ ඈ? ඒක තමයි මොකක්ද? සංප්‍රයුක්තය 12ම ඉන්නව නේද? එතන පොඩි අවුලක් තියෙනවා. X හි කියන්නේ මොකක්ද මන්ද? P හිද X හිද මොකද? ඒක ඇතනවා. ඉතින් බෑනේ එකක් නැතුව මොනක් කො. හරි 14 බලන්න. ළමයි. රූපේ දැක්වෙන පරිදි දෙක
x ඉසද 10 නිව්ටන් 15 නිව්ටන් යන බල දෙකේ සම්ප්‍රයුක්ත බලයේ දිශාව p ක්‍රියා කරනවා. පයිතර නේද? එතන x y z આવුත් බැරිවද p හරි ගිහින් මේ x එකත් හරි ගිහින් x වැඩි මොකක් කරන්නේ නැති ඔව් ඉතින් මොකේ විශාලත්වද? ඉතින් p වලදී මෙතන තියෙනවා p බලය සම්බන්ධයෙන් දීලා තියෙන්නේ මෙතන ඔක්කොම. එතකොට එන්න ඕනේ x එකේ p බලයෙහි නේද? ඔව් හරි. එහෙනම් උත්තරේ හරි හරි. එහෙනම් y z නේද? x y z y z p විශාලත්වය 12යි නෙමෙයි 37යි සම්ප්‍රයුක්තන 12 හරි. හරි හරි. කිසි කෙනෙකුට නෑ හරි. right 14. 14 බලන්න රූපේ දැක්වෙන පරිදි තිරස් සුමට පෘෂ්ඨයක් මත තබා ඇති ඒ වස්තුව සලකන්න. ඒ මත 15යි නිව්ටන් හා x නිව්ටන් තිරස් බල දෙකක් රූපේ දැක්වෙන පරිදි ක්‍රියා කරයි. හරිද? ක්‍රියා කරයි. වස්තුව x බලයේ දිශාවට 10 නිව්ටනයක සම්ප්‍රයුක්ත බලයකින් චලිත වේ. x අගය 25යි. නේද? 25යි නේද? ඒ 25 උනේ. මේ පැත්තේ x ආහාරෙද්ද 15යි. මේ පැත්තට යනලු කීයකින්ද? 10ක් වැඩියෙන්. ඒතර අනිවාර්යෙන් මේ පැත්තේ වැඩිපුර තියෙන්න ඕනේ. වැඩිපුර යන්න නම් ආහාරේ 15ට වැඩිය 10ක් මෙහෙ වැඩි වෙන්න ඕනේ. එහෙනම් කීයද? 25 15 කරලා තමයි මැද්දේ සම්ප්‍රයුක්ත 10 වෙන්නේ. තේරුණා? තේරුණාද? අයිකෙන්ද? චද යන මේ එහෙම තියෙන දැන් ඕක රූපේ නේද? මේ x මොකද්ද මේක තියෙන පුතේ? 15. මෙතන 15යි. මෙතන x නේද? මේ දෙකේම මෙයා මෙහාට තල්ලු දාද්දි මේක සම්ප්‍රයුක්ත කීයද කියන්නේ? එක පැත්තටම තියෙන්නේ. නෑ. මේක මෙහාටද? නෑ. එතන 15 වෙනි. දෙක ඇතුළට. හා මේක? මොකද? ඊළඟට කොහොම තියෙන්නේ? ඉතින් මේ දෙකේ වෙනස 12 වෙන්න එපා. එතකොට 15 නේද? මේ 15න් x වල අඩු වෙච්චාම 12 නැත්නම් x වල ගාන 15 අඩු වෙච්චාම 12 වෙන්නේ. ඒතර පුතා මෙතන 25ක් තිබ්බොත් තමයි අඩු වුණොත් 20 කීයද? sorry කීයද 10 නේ යන්නේ. 10 හරි. හරි 20 නෑ මෙතන සම්පූර්ණ. හරිද 10යි නේ එන්න ඕනේ මෙතන 25 නවා. හරි. මෙතන 25න් පාලා 10යි. 12 නෙමෙයි ඉස්සර වෙන කතාවක්. හරි උත්තරේ දෙක. ඔයාලා තමයි මේකේ කතන්දර. හරිද? හරි. 15 බලන් රූපේ දැක්වෙන අරය 0.4 වන රෝධයක් භ්‍රමණය කිරීම සඳහා බල යුග්මයක් යෙදෙන ආකාරයයි. මෙම බල යුග්මයේ ගූර්ණය කීයද කියලා අහන්න. බල යුග්මයේ ගූර්ණය. කොහොමද යන්නේ ගූර්ණය? ගමන් කරන දුර නේද? යොදන බලයද? භ්‍රමණ අක්ෂයේ සිට ඇති දුර. කියන්න බලන්න යොදන බලය කියද? එක 5යි ගන්න මෙතෙන්ට. හරිද? එතකොට මේකේ එක 5ක් අරන් ඉවරලා 0.4 දන 0.4 කියන්නේ 0.8ෙන් වැඩි වෙනවා.
පාණ්ඩ එහෙම විතරක් තියෙනවා දෙක. ඔය බල යුග්මයක කූර්ණේ හොයන්නේ පුතේ. හරිද? ඒක ගන්න මේ හරිද? එතකොට පහ ගානේ 0.8ක්. හරි. ඇයි එහෙම වෙන්නේ? මේ බලන්න. මට මේක කියන්න චුට්ටක්. ඔයාලට දුන්නා කියන්න මට ඔක මතක් කරන්න එකක් ප්‍රතිප මෙන්න මෙහෙම ගානක් මෙහෙම එකක් මතකයි පොතේ තිබ්බේ හොම මෙතනින් කැරගෙනවා කියලා දාලා මේ පැත්තට දාලා මේ පැත්තට දාලා හරිද මෙතන මම කියන්නේ එහෙමයි 0.5යි වගේ හරි මොකක් හරි නැත්නම් මෙතන හරි මෙතන 4යි මෙතන 4යි මෙතන 5යි ඔහම තිබ්බා රයිට් මේකේ 10යි මේකේ 10යි තිබ්බා හරිද එතකොට බලන්න කොහොමද ගන්නෙ මේ දෙකෙන් එක 10යි ගත්තා මේ දෙකේ එකතුව 4යි 5යි 9යි එහෙනම් උත්තර දෙකම තමයි අර වෙලාවේ කරන්නේ 0.8යි නා 0.8යි රයිට් විනාඩි 4යි ඊට පස්සේ කාලය යන ඉක්මනට 16 වෙනි ප්‍රශ්නේ රූපේ පරිදි කාඩ්බෝඩ් කැබල්ලක් නිය පිටින් පහරක් එල්ල කරන විට කාඩ්බෝඩ් කැබල්ල විසිවී යන අතර කාසිය වීදුරුව තුළ වැටෙයි මෙම සිදුවීම පැහැදිලි කළ හැකි නියමය මොකද්ද නිව්ටන්ගේ පළවෙනි නියමය තුන්වෙනි නියමය දෙවෙනි නියමය ෆ්ලෙමිංගගේ සුරත් නීතිය අතර නෙමෙයි මොකද්ද නිශ්චල වස්තු නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වන වස්තු ප්‍රවේගයෙන් චලනය වේ මොකද්ද පළවෙනි නියමනේ A B කණ්ඩායම් දෙකක් කඹ යදීමේ තරඟයේදී බලය යෙදූ ආකාර රූපේ දැක්වේ. එම අවස්ථාවේදී කඹේ නිශ්චලව පවතින නම් B කණ්ඩායම් යෙදූ බලය හා සම්ප්‍රයුක්ත බලය පිළිවෙලින් දක්වන්න. හරි. B කණ්ඩායම් මේක දැන් නිශ්චලව තියෙනම් පුතේ කීයද? 3000යි සම්ප්‍රයුක්තේ බිඳුවයි. නේද? බිඳුවයි. උත්තර 1. උත්තර 1. ජලය මත පාවෙන කුඩා ලෑල්ලක් වසා සිටින කුරුල්ලෙකු පියඹා යන විට කුරුල්ලා පියඹා යන දිශාවට විරුද්ධ දිශාවට ලෑල්ල චලනය විය. මෙම සංසිද්ධිය විස්තර කරන නියමය වන්නේ ජලය මත පාවෙන කුඩා ලෑල්ලක වහලා හිටපු කුරුල්ලෙකු පියඹලා යද්දී හරි පියඹා යන දිශාවට විරුද්ධ දිශාවට ලෑල්ල චලනය වුණාලු. සෑම ක්‍රියාවකට සමාන වූ ප්‍රතික්‍රියාවක් ඇත. කීයද මොකද්ද? 2 වෙන නියම උත්තර 1. 19 රළු මේසයක් මත තැබූ ලී කුට්ටියක් මත 3 නිව්ටනයක බලයක් යෙදෙන අවස්ථාව රූපේ දැක්වේ. ලී කුට්ටිය චලනය නොවේ නම් මෙහි ඇති ස්ථිතික ඝර්ෂණ බලය කොපමණද? පුතේ නිව්ටන් 3යි නම් අනිවාර්යෙන් ස්ථිතික ඝර්ෂණය කියන්නේ මොකද්ද? මෙහෙමයි ඝර්ෂණයේ ආකාර තුනයිනේ ස්ථිතිකයි සීමාකාරී ගතිකයි හරිද ස්ථිතිකයි කියන්නේ චලනය නොවී තියෙද්දි ඊට පස්සේ සීමාකාරී කියන්නේ චලනය වෙන්න පට්ටාන් ගද්දි ඊට පස්සේ ගතිකයි කියන්නේ මොකද්ද චලනය වෙවි තියෙද්දි හරිද එතකොට බං මේක යන්නේ තිබ්බල 3 නිව්ටන් බලයල්ලෝ තියෙන ලී කුට්ටිය චලනය වෙන්නේ නැලු මෙහිදී ඇතිවන ස්ථිතික ඝර්ෂණ බලය කීයද කියලා අහනවා අනිවාර්යෙන් කීයද? නිව්ටන් 3යි. ද 4යි. ඒ 3යි වෙන්නේ. තුනයි. ඒ හේතුව 3ට වඩා චුට්ටක් හරි වැඩි වුණොත් මොකද වෙන්නේ? තවත් ඉතින් ලී කුට්ටිය බර නම් ඒ ගාන හරි දුණු තරාදියේ 3ක් ඇදලා තියෙන්නේ නේද? අපෙන් අහන ස්ථිතික ඝර්ෂණ බලය කොහොමද වෙන්නේ? ඒ 3ට වඩා වැඩි වෙන්න ඕනේ පුතේ.
ද? තුනයිම තමයි. උත්තරේ 1. පටලලා ගන්න ගත්තට එන්නේ. ඔයාලා මොකද අහන්නේ? හරි. right ඊළඟ ප්‍රශ්නයට යන් අපි ඊළඟට හරි.